හයි හයි ඔන්න ඉතින් අපේ ට්‍රිප් එකේ තව කොටසක් තමයි මේ vlog එකෙන් මම අරගෙන එන්නේ. තවමත් අපිට ට්‍රිප් එකේ ටිකවත් ඉවර කරගන්න බැරි වුණා. මොකද නිකිල් බබා දැන් ලොකු වෙලා යන නර්සරි යනවා. ඉතින් ওই දේවල් එක්ක අපිට වැඩ ටිකක් වැඩි වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට අපි හිතපු විදිහට අපිට vlogs ටික අරන් එන්න බැරුව ගියා. ඔයගොල්ලන්ට ඉතින් කලින් වීඩියෝ එකේදීත් මම පෙන්නුවා අපි ගියා මඩ කලපුවේ ලයිට් හවුස් එකට. ඉතින් ඒ ගිහිල්ලා එහෙමම අපි කෙලින්ම අනුරාධපුරේ බලා පිටත් වෙන ගමන් තමයි මේ ඉන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් නවත්තලා අපි දවල් කෑම ගත්තා. අපේ යන අය හැමෝම බත් කන්න ආස නැති අය. ඒගොල්ලෝ හැමතිස්සෙම බලන්නේ වෙන වෙන දේවල් කන්න. ඉතින් මෙතනදිත් ගොඩක් අය ගත්තේ මට මතක විදිහට පොල් රොටි, පරාටා වගේ දේවල්. මමයි හස්බන්ඩ්යි විතරක් රයිස් ගත්තා. ඉතින් මේ වගේ කඩ අපිට මේ පැත්තේ නම් ඉතින් හොයාගන්න නැහැ. කොළඹවට තියෙන්නේ හරිම පොඩි ඉඩක තියෙන කඩ කාමරනේ. ඉතින් මේවා දැක්කම හරිම ආසයි, හරිම නිස්කලංක පරිසරය, හරිම ලස්සන විදිහට ඒගොල්ලන්ගේ කෑම කඩ කරගෙන යනවා. ඕගොල්ලන්ගේ බබාලත් මේ වගේද? යන තැන ඒගොල්ලන්ට ගොඩාක් දේවල් තියෙනවද බලන්න. එක එක දේවල් හොයලා බලන දේවල් ඒගොල්ලෝ ඕනෑටත් වඩා කරනවද වෙන තැන් වලට ගියාම. මිකෙල් බබා නම් එහෙමයි. එයාට කොහේ ගියත් මොනා හරි බල හැම දෙයක්ම ඇදලා ඒවා පරීක්ෂණ කරන්න ලොකු වමනාවක් තියෙනවා. අපි මේ කෙලින්ම යන ගමන් මඩ කලපුවේ ඉඳන් යන ගමන් කෑම කාලා ඊට පස්සේ කෙලින්ම අපි රුවන්වැලි මහා සෑයට තමයි යන්නේ. රුවන්වැලි මහා සෑයයි ශ්‍රීමා බෝධියයි වැඳ ගන්න තමයි අපි අනුරාධපුරයට ආවේ. අටම ස්ථානයටම යන්නේ නැහැ කියලා හිතාගෙන තමයි ආවේ. ඔන්න ඉතින් අපි මෙන්න මෙතනින් මල් වර්ග එක එක ඒවා ගත්තා. හරිම ලස්සන මල් වට්ටි තියෙනවා. ඉතින් අපි මෙතනට එන්න කලින් අපේ හොටෙල් එකට ගිහිල්ලා ඇඳුම් මාරු කරලා පිරිසිදු වෙලා තමයි අපි මෙතනට ආවේ. හැබැයි මට ඒ වීඩියෝස් ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ හවස් වරුවේ තමයි මෙතනට ඇවිත් තියෙන්නේ. අවුව හොඳටම බහැලා ගිහිල්ලා. ඉතින් මං හිතනවා මේ වගේ පන්සලට අනුරාධපුරේ පැතිවල යනවා නම් එක්ක හවස එහෙම නැත්නම් උදේ පාන්දර යන තරමට හොඳයි. නැත්නම් හරිම අමාරුයි රස්නේ වෙලාට මාර විදිහට මේ පැති රස්නේ තියෙන නිසා. අපේ මිකෙල් බබා මං හිතන්නේ එයාගේ ජීවිතයේ පළවෙනි පාරට තමයි මේ වගේ පන්සලකට මේ වගේ චෛත්‍යයක් තියෙන තැනකට ගියේ. ඉතින් එයා එතන අය සාදු කියනවා බලන් ඉඳලම එයා ඉගෙන ගත්ත සාදු කියන්න. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති දැන් ඒගොල්ලෝ එයාගේ ගොඩක් වීඩියෝස් තියෙනවා. එයා පන්සල් එහෙමද ගිය ගමන් සාදු කියලා වදින. ඉතින් මෙන්න මෙතනින් තමයි එයා මුලින්ම සාදු කියන්නේ ඉගෙන ගත්තේ. අපි ගිය දවසේ ලොකු සෙනගක් හිටියේ නෑ. හරිම නිදහස් විදිහට අපිට වැඳක පුදා ගන්න පුළුවන් වුණා. ඊට කලින් නම් අපි යන හැම සැරේම සෑහෙන සෙනගක් සමහර වෙලාවට අපිට වැඳ ගන්න තියා මලක් පූජා කරන්නවත් ලඟ වෙන්න බැරි තරමට සෙනග හිටපු දවස් තිබ්බා. මේ පාර නම් හරියම අපි නිදහසේ ඒ දේවල් කරලා ටිකක් රෑ වෙනකන් මෙතන ඉඳලා තමයි අපි අපේ හොටෙල් එකට ආවේ. අපි එනින් ගමන් මගින් තමයි කෑම ගත්තේ. හොටෙල් එකකින් ගත්තේ නැහැ. ඊට පස්සේ ඔන්න ඉතින් මේ තියෙන්නේ අපි අනුරාධපුරේ නැවිතලා හිටපු හොටෙල් එක.
මේ හොටෙල් එකේ නම ලියානා. මේක ශ්‍රී මහා බෝධියට ජය ශ්‍රී මහා බෝධියට බොහොම ළඟින් කිලෝමීටර් 2ක් 3ක් වගේ දුරින් තමයි පිහිටලා තිබ්බේ. හැබැයි අපි තෝරපු රූම්ස් අපිට ඒ විදිහට ලැබුණ නැහැ. රූම්ස් වල පොඩි පොඩි ගැටලු තිබ්බා. පිරිසිදුකම පොඩ්ඩක් මදි ඒගොල්ලේ රූම්ස් වල. කෑම බීම ඒගොල්ලන්ගේ සර්විස් එක හොඳයි. නමුත් රූම්ස් වල පොඩි පිරිසිදුකම අඩුකමක් තිබ්බා. අපිට ඒ තරම් රෙකමන්ඩ් කරන්න පුළුවන් හොටෙල් එකක් නෙමෙයි මේගොල්ලන්. අපි ඒගොල්ලන්ට මේ විදිහට පිරිසිදු කරලා දෙන්න කියලා අපි නැවතත් ඒගොල්ලන්ට කියලා රූම්ස් පිරිසිදු කරලා තමයි ගත්තේ. මොකද ඒ වගේ පොඩි ප්‍රශ්න වගේක් තිබ්බා එතනදී. අපිට හදිස්සියේ රූම්ස් අපි බුක් කරේ. අපි ට්‍රිප් යනවා කියලා ප්ලෑන් කරගෙනත් අනුරාධපුරේ යනවා කියලා ප්ලෑන් කරගත්තේ අන්තිමට ට්‍රිප් එකක් වෙන ට්‍රිප් එකක් අතරමැදට තමයි අපි අනුරාධපුරේ ට්‍රිප් එක දාගත්තේ. ඉතින් අපිට ලොකු කාලයක් තිබ්බේ නෑ හොටෙල්ස් බුක් කරන්න. ගොඩක් බහි නිසා අපිට හදිස්සියේ බුක් කරන්න ඕන ගැටලුවත් එක්ක අපිට ගොඩාක් හොඳ හොටෙල්ස් අපිට තෝරගන්න බැරුව ගිය ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ ඉතින් පහුවෙන්ද උදේ අපිට රූම් එකට ටී ආවා. අපි අපේ ගෙදරින් ගෙනාපු බිස්කට් එහෙම කාලා ටිකක් 4 විතර තමයි අපි නැගිට්ටේ. නමුත් පාන්දර 4ට අපේ අම්මලා මාමලා මල්ලිලා නැගිටලා අටමස්ථානයේ මැද පුදා ගන්න ගිහින් තිබ්බා. අපි ගියේ නැහැ. මමයි හස්බන්ඩ්යි බබයි නැන්දයි අපි නැවතුණා. අනිත් අයට යන්න ආසයි කියලා ඒ කට්ටිය එකතු වෙලා ගියා. ඉතින් ඒ කට්ටිය මගෙන් කෑම ගත්තා. අපි හොටෙල් එකෙන් කෑම ඉල්ල ගත්තා. මොකද ඒගොල්ලෝ එනකන් අපි කාලා ලෑස්ති වෙන්න ඕන නිසා අපි ඊළඟ ගමනට පිටත් වෙන්න. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට මිකෙල් බබා ඔය නටනට එන්නේ අපේ අම්මලා අටමස්ථානයේ වැඳගෙන එනක. ඊට පස්සේ මේ අපි කට්ටියම එකතු වෙලා ගියේ ශ්‍රී මහා බෝධියට. මොකද අපි කලින් ප්ලෑන් කරන් ආවේ ජය ශ්‍රී මහා බෝධියටයි රුවන්වැලි සෑයටයි විතරක් යනවා කියලා. ඉතින් අපි කට්ටියම එකතු වෙලා ශ්‍රී මහා බෝධියට ඊළඟට ආවා. මේත් උදේම මං හිතන්නේ උදේ 9ට විතර ලොකු අවුවක් තිබ්බේ නැහැ. ඉතින් හරිම සෙනගත් අඩුයි. මං ඒකයි ඔයගලන්ට කිව්වේ උදේම සහ රෑ වෙලා යන තරමට අපිට නිදහසේ වැඳ පුදා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ මිකෙල් බබා යන්නේ ශ්‍රී මහා බෝධියට. අවුව නැහැ කියන්නත් බෑ. පුංචි අවුවක් තිබ්බා. එකයි මේගොල්ලෝ මේ ග්ලාසස් දාගෙන ඉන්නේ. ඉතින් මිකෙල් බබා නම් හරිම ආස වුණා මේ වගේ තැන්වල හරිම නිදහසේ ඇවිද යාට එක එක දේවල් බලන්න. ඉතින් එයා පුදුම විදිහට මම හිතන්නේ මේ තැන්වල ඇවිදලා දේවල් පුංචි දේවල් බලලා එයාගේ ඔළුවට දේවල් ගන්න නැති යාට තේරෙන්නේ නැති වුණත් මෙතනදී ඉතින් මිකෙල් බබා එක්ක ෆොටෝ ගන්න ගොඩක් අය අපිට හම්බුණා. ඉතින් මිකෙල් බබාට ආදරය කරන ගොඩක් අය හම්බුණා. ඉතින් හරිම සතුටුයි මෙයාගේ මේ පුංචි වයසට එයා ඇවිත් තියෙන තැන ගැන අපිට. මොකද ඒ වගේ පුංචි වයසකදී ගොඩක් දෙනෙක්ගේ ආදරය ලබන්න පුළුවන් කියන්නේ ඒක ඇත්තටම ලොකු භාග්යක්. ඉතින් හැමදාම කියනා වගේ ඒ අය දෙන ඒ මහා මෙරක් තරම් ආදරයට මිකෙල් බබාට අපිත් ඒ වගේම ඒ අයට ආදරේ. බොහෝම නරක ගතිගුණ තියෙන 14ක් අතරින් අපිට ආදරය කරන මිකෙල් බබාට ආදරය කරන මහා ලොකු පිරිසක් ඉන්නවා. මිකෙල් බබා වෙනුවෙන් ආශිර්වාද කරන ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයට ආපසු ඒ දේවල් ලැබෙයි කියලා අපි අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා. ඔයගොල්ලෝ අපිට දෙන ආදරේ වගේම ඔයගොල්ලන්ටත් ආපස්සට මේ දේවල් ලැබෙනවා. මේ අංකල් මෙතනට ඇවිල්ලා හිටපු ගයිඩ් කෙනෙක්. එයාට මිකෙල් බබා එක්ක ෆොටෝ එකක් ගන්න ඕනේ කියලා කිව්වා. ඉතින් අපි එයාට ෆොටෝ එකක් අරන් දුන්නා. හරිම ආදරණීය අංකල් කෙනෙක්. ඊට පස්සේ අපි ශ්‍රී මහා බෝධියත් වැදගෙන මේ පිටත් වෙන්නේ අපි නුවර යන්න. නුවර හොටෙල් එකට තමයි අපි මුලින්ම යන්නේ. ඉතින් මේ යනින් ගමන් අපි දවල් කෑම ගන්න තමයි මේ නැවැත්තුවේ. මෙතනත් බුෆේ එකක් තියෙන තැනක්. හරිම ලස්සන පරිසරයක්. ඔයගලන්ට ඒක පේනවා. හරිම නිස්කලංකයි. මට මේ ලොකේෂන් හරියටම කියන්න මතක නෑ. මොකද ෂොප් වල මට නම මතකත් නෑ. මේ රෙස්ටොරන්ට් වල මේ කොහෙද කියලා හරියටම මට කියන්න මතකත් නැහැ. ඊට පස්සේ අපි කෙලින්ම ආවේ හොටෙල් ස්කයි ගේට් එකට.
මේක නම් ලොකු කන්දක් උඩ තියෙන හොටෙල් එකක් නුවර. නුවර දළදා මාලිගාවට උපරිම කිලෝමීටර් 2ක් වගේ තමයි මේ හොටෙල් එකේ ඉඳන් තිබ්බේ. මේකේ සර්විස් එක හොඳයි. මේගොල්ලන්ගේ රූම්ස් හොඳයි. හැමදේම හොඳයි. හැබැයි හොටෙල් එකට යන්න තියෙන පාර චුට්ටක් හරි අමාරුවෙන් තමයි යන්න තියෙන්නේ. නමුත් ඉතින් නුවර පැත්තේ කොහොමත්ම ගොඩක් හොටෙල්ස් තියෙන්නේ ඒ වගේ උඩ තැන්වල නිසා ඒක සාමාන්‍ය දෙයක් කියලා මම හිතනවා. අනිත් හැමදේම හරිම හොඳ විදිහට තිබ්බා. මෙන්න මේ රූම් එක තමයි අපි ගත්තේ. ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේ දවස් ටිකේම අපේ vlogs වලින් අර මං කිව්වා වගේ මිකෙල් බබාත් ඉන්න නිසා අපිට ෆැමිලි රූම් එකක් ගන්න වෙනවා. ඉතින් ඒක තමයි මේ තියෙන්නේ. මේතනදිත් එහා පැත්තේ රූම්ස් ටික තමයි අපේ ෆැමිලි එකට හම්බුනේ. මෙන්න මේ විදිහට මේගොල්ලන්ගේ බාත් රූම් එක තියෙනවා. මේ හැම දෙයක්ම පිරිසිදුව තිබ්බා. ගැටලුවක් නැහැ. අපේ රූම්ස් තියෙන තැනම තමයි ඒගොල්ලන්ගේ පූල් එකක් තිබ්බේ. ඉතින් මේ අපි ආපු ගමන්ම ලෑස්ති වෙලා යන්නේ පූල් එකට. මොකද අපි එදා දවසේ වෙන වැඩ මුකුත් කරන්නේ නැහැ කියලා හිතාගෙන හිටියේ. උදේ ශ්‍රී මහ බෝධිය වැඳගෙන කෙලින්ම අපි හොටෙල් එකට ඇවිල්ලා එදා දවසම අපි පූල් එකේ ඉඳලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා පහුවෙන්ද උදේම යනවා කියලා තමයි අපි හිතාගෙන හිටියේ දළදා මාලිගාවට. නමුත් අපේ වැඩේ පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක අපි ඉස්සරහදී බලමු මොකද උනේ කියලා. මේ ඉතින් හවස් වරුවේ මං හිතන්නේ 4ට 5ට විතර තමයි මේ අපි මේ පූල් එකට බැහැලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න බලන්නේ. මේ වෙලාවේ නම් මේ වතුර මාර කූල්. මට මතක් වෙද්දිත් දැනෙනවා ඒ කූල් එක. හැබැයි මිකෙල් බබාට කිසිම ගාණක් තිබ්බේ නෑ. මට නම් බහිද්දිත් කම්මැලි හිතුණා අපරාධය ආවේ කියලා. නමුත් මිකෙල් බබා නම් මාර ආස වුණා. මේ හොටෙල් එකේ වීව් එක හරිම ලස්සනයි සහ මේකේ සෙනඟ ගොඩක් අඩුවෙන් හිටියේ. ඉතින් හරිම නිදහසේ ඉන්න පුළුවන් ලොකේෂන් එකක්. අපි මෙතන පූල් එකේ ඉනකම වෙන කවුරුත් ආවේ නැහැ. මිකෙල් බබාගේ මේ පොඩි වයසට එයා කරන්න ආසම දෙයක් තමයි පීනන එක. එයා හරිම ආසයි පූල් එක බෑගෙන පැය ගාණක් හරි ඉන්න. එයාට ඒක කූල්ද රසනේද කිසිම දෙයක් අදහලා නැහැ පූල් එකක් තිබ්බොත්. ඉතින් එයා ආස දේ අපි උඩරේ මෙයාට කරන්න ඉඩ දීලා තියෙනවා මේ වෙලාවේ. අපි මේ හදිසියේ ඉක්මනින් ලෑස්ති වෙන්නේ මිකෙල් බබාව එක්කගෙන ඉක්මනට දළදා මාලිගාවට යන්න. මොකද හදිසියෙම අපේ මාමා ප්ලෑන් එක වෙනස් කරලා අපිට දළදා මාලිගාවට යන්න සිද්ධ වුණා. එදා රෑම අපි පහුවෙන්ද උදේ යන්න තමයි ප්ලෑන් කරන් හිටියේ. අපි මේ යන වෙලාවේ මට මතක විදියට 7:00 විතර කොහොම හරි දළදා මාලිගාවේ තේවාවන් ඉවර කරලා දළදා මාලිගාව වහනවා කියලා ඔන්න මෙන්න තියෙදි තමයි අපි ගියේ. නමුත් ලොකු සෙනගක් හිටියා. ඔන්න ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ වීඩියෝ එක නම් ඔයගල කලිනුත් දැක්ක මිකෙල් බබාගේ. එයා දළදා මාලිගාවට ගිහිල්ලා අනිත් අය වඳින දිහා බලාගෙන එයා සාදු සාදු කියනවා. මහ බල ඇතේ උත්පල දෙවේ යන්නේ උත්පල වර්ණය රුව බබලන්නේ නෙත් තුල තේජස බල උතුරන්නේ ලකබර
ඊට පස්සේ ඉතින් අපි දළදා මාලිගාවත් වැඳ පුදාගෙන ඊට පස්සේ පිටත් වෙන්නේ අස්ගිරි මහා විහාරයට. ඒ පන්සලේ ස්වාමින් වහන්සේ අපේ මාමගේ හිතවත් ස්වාමින් වහන්සේ නමක්. ඉතින් ඒ නිසා මාමට ලැබුණු ආරාධනාවක් නිසා අපිට එහෙට යන්න සිද්ධ වුණා තේපැන් සංග්‍රහයකට. යසස් තේජ බාල ගුණ පතුරන්නේ දෙවිඳු පොල්වන් දෙවි වැඩ. ඔන්න බලන්නකෝ අපේ මිකෙල් බබා තේපැන් සංග්‍රහය වෙලාවේ කරන දේවල්. මෙයාට පළවෙනි පාරට තමයි අපි මේ නැෂනල් එකක් ඇන්දුවේ. ඉතින් එයාට හුරු නැහැ. එයා දන්නේ නෑනේ එයා කොහොමද ඉන්න ඕනේ කියලා. ඉතින් එයා ඒකේ සරමත් උස්සගෙන එහෙම දුව දඟලනවා. මහදෙවොලක දෙවියන් වැඩ ඉන්නේ. තේජස් ගුණ දාස දෙස පතුරන්. ඊට පස්සේ ඉතින් අපි පන්සලෙන් පිටත් වෙලා මට හිතෙන විදිහට රෑ 9ට විතර අපි හොටෙල් එකට ආවා. අපි හොටෙල් එකට කියලා තිබ්බේ අපිට ඩිනර් ලෑස්ති කරන්න කියලා. නමුත් ස්වාමින් වහන්සේගේ සංග්‍රහය ගත්තට පස්සේ අපිට ඩිනර් ගන්න බෑ කියලා හිතපු නිසා අපි ඒක ඉක්මනට කතා කරලා කැන්සල් කරා. ඉතින් අපි ඊළඟට හොටෙල් එකට ඇවිල්ලා නිදාගෙන ඊට පස්සේ පහුවෙන්දා උදේ අපේ ඊළඟ ගමනට යන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. පහුවෙන්ද උදේම නැකිටලා අපි පොඩ්ඩක් ඒගොල්ලන්ගේ view point එකට ගියා. මෙතන ඉතින් හරි ලස්සනයි. මීදුම වගේ තියෙනවා. අපිට ඉතින් මේ වගේ දේවල් ආයෙත් බලන්න හම්බෙන්නේ අපි ට්‍රිප් එකක් ගියාමනේ. ඒ නිසා ඉතින් අපි උදේම නැකිටලා එළියට ගියා කොහොමද කියලා බලන්න. Step 1, wake up early, gonna rise with the sun. Step 2, get some food in you. Step 3, think real hard about what you want to be. කොච්චර එළියෙන් බ්‍රෙක්ෆාස්ට් ගද්දි ටී එකක් හම්බුණත් ඔයගලන්ටත් ඇඳෙන් බැහැපු ගමන්ම ටී එකක් බොන්න ඕන ලෙඩක් තියෙනවද? අපිට නම් එහෙමයි. අපිට ඉතින් බ්‍රෙක්ෆාස්ට් ගන්න කලින් ටී එකක් හදාගන්න ඕනමයි කියලා තමයි හිතෙන්නේ. ඉතින් වෙනදට නම් මම මිකෙල් බබාට කවදාවත් උදේට කිරි එකක් දෙන්නේ නැහැ. නමුත් ඉතින් මිකෙල් බබාට ට්‍රිප් එක ගිහිල්ලා නම් උදේට කිරි එකක් දුන්නා. මොකද බ්‍රෙක්ෆාස්ට් එකට යනකම් අපි ටී එකක් බොනවා බලන් ඉන්නේ නැහැ මිකෙල් බබා. එයාටත් ඉල්ලලා අඬනවා. අපි ඉතින් ඔක්කොම ලෑස්ති වෙලා බැගේජ් ලෑස්ති කරගෙන අපි ආව බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මෙතනදිත් ඉතින් අපිට ආයෙත් ටී එකක් බොන්න වුණා. මේ විදිහට බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි ඊළඟට යනවා තව ස්වාමින් වහන්සේ කෙනෙක් බැහැ දකින්න. අපේ මාමගේ හිතවත් ස්වාමින් වහන්සේ කෙනෙක් අස්ගිරි විහාරය කියලා තමයි කිව්වේ. මට විහාරයේ නම මතක නැහැ. ඉතින් මෙන්න මේ පන්සලට ඇවිල්ලා ඔන්නේ ඒ පන්සලේ ඉන්නවා හරිම ලස්සන පූස් යාළුවෙක්. ඉතින් අපේ මිකෙල් බබා හරිම ආදරේ සත්තුන්ට. එයාට ඉතින් එයාව අල්ලන්නම ඕනේ කියලා ඔය පේනවනේ කකුලෙන් ගගහ යනවා එයාව අල්ලන්න. ඉතින් හැමෝම එහෙම අල්ලන්න දෙන්න බෑ. මේගොල්ලෝ දන්නේ නැහනේ චුටි බබාලට හැමෝම ආදරේ නැහනේ. ඒ නිසා ඉතින් අපේ වාහනේ අපේ මල්ලි බිස්කට් එකක් තියාගෙන ඉන්නවා අපේ නැන්දගේ පුතා. යන තැන බල්ලොන්ට දෙන්න. ඉතින් ඒ ටික තමයි මේ දෙනවා ඔයගොල්ලෝ දකින්නේ. ඊට පස්සේ ඉතින් අපිට මේ පන්සලේ ස්වාමින් වහන්සේත් තේපැන් සංග්‍රහයක් ලෑස්ති කරලා තිබ්බා. අපි ඒකත් අරගෙන ඊළඟට අපි ටී ෆැක්ටරි එකක් බලන්න තමයි පිටත් වෙන්නේ. ඉතින් ඒ වීඩියෝ එක අපි ඊළඟ vlog එකේ අරන් එන්නම්. ඒක ටිකක් ලොකු දිග වීඩියෝ එකක් නිසා. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.